සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න ඔයාලට අදත් කනගාටුදායක ආරංචියක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ තොරතුරු අද ගෙනල්ලා තියෙන තොරතුරු ඉතින් හැමෝම දැනගත් වෙන්න ඕන. ඒ කියන්නේ දැනුවත් වෙන්න ඕනත් ඔයා පළවෙනි අදිට කෙනෙක් වුණත් ඔයා දෙවන අදිට කෙනෙක් වුණත් 2026 වර්ෂයේ ඉඳලා අස්සසුමට වෙන්න යන දෙයක් ගැන තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මේක මම කියන දෙයක් නෙමෙයි රජයෙන් නිකුත් කරලා තියෙන නිවේදනයක්. ඉතින් 2026 වර්ෂයේ ඉඳලා අස්සසුම බොහෝ දෙනෙක්ට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක පිළිබඳව තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ අස්සසුම සම්බන්ධයෙන් සහ රජයේ දීමන අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න subscribe කරලා. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ මතුවෙන bell icon එක click කරලා අපේ නාලිකාවත් සමග එකතු වෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ අස්සසුම තොරතුරු හැමදාම බලන්න, අලුත් තොරතුරු රජයෙන් නිකුත් කරන තොරතුරු හැමදාම බලන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති මෙන්න මේ වෙනකොට අස්සසුම ලබා ගන්නවා මෙන්න මේ විදිහට දුප්පත් පොහොසත් එහෙම දෙයකින් බෙදන්න නැතුව හැම කෙනෙක්ම වගේ අස්සසුම ගන්නවා. ඉතින් ඒ වගේම මෙන්න මේ වෙනකොට අස්සසුම ගොඩක් දෙනෙක් ඉල්ලලත් තියෙනවා. ඉතින් මෙන්න මේක නිසා රජයෙන් අලුත් තීරණයක්, අලුත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මම මේක පිළිබඳව ඔයාලව කලිනුත් දැනුවත් කරා. ඉතින් ඒ වුණාට ගොඩක් දෙනෙක්ට මේක ගැන කිසිම අවබෝධයක් නැතුව තවමත් මෙන්න මේ විදිහට අස්සසුමට ඉල්ලුම් පත්‍ර දීලා තියෙනවා, අභියාචනා වගේ දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම දුක් ගැනවිලි ඔය වගේ දේවල් ඉදිරිපත් කරලා තිනවා. ඉතින් මෙන්න මේ විදිහට රජයෙන් මේ අරන් තියෙන නිවේදනය ඔයා අස්සසුම ප්‍රතිලාභිකනවා දැනටමත් අස්සසුම ලබා ගන්නවා නම් ඔයා දුප්පත් වුණත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැටුප මාසික වැටුප 15000ට අඩු වුණත් ඔයා වැඩි වුණත් සාමාන්‍යයෙන් ඔයා රජයේ රැකියා කරන කෙනෙක් වුණත් දැනටමත් අස්සසුම ලබා ගන්න ඇති. ඔයා දෙසැම්බර්, සැප්තැම්බර්, ඔක්තෝබර්, අගෝස්තු ඔන්න ඔය යන මාසවල අස්සසුම ලබා ගන්න ඇති. ඒ 2026 ඉඳලා ඔයාට සාමාන්‍යයෙන් අස්සසුම බලාපොරොත්තු වෙන්න ගන්න. ඔයා ඇප්ලයි කරලා තිබ්බත් කොහොම ඉල්ලුම්පත් ඉල්ලලා තිබ්බත් මෙන්න මේ විදිහට අස්සසුම ඔයාට ලබා දෙන්නේ නැති වෙයි. ඉතින් මොකද කියනවා නම් එහෙම මෙන්න මේ විදිහට රජයෙන් අරන් තියෙන්නේ වැටුප රුපියල් 15000ට වඩා අඩු නම් ඉතින් ඒ වගේම ඔයාට ඉඩ කඩම් යාන වාහන කුඹුරු වතු පිටි වගේ දේවල් ඒ වගේම ඔයාට ගොඩක් වත්කම් තියෙනවා නම් මෙන්න මේ විදිහට අස්සසුමෙන් අයින් කරනවා කියලා තමයි මෙන්න මේ විදිහට කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා ඉල්ලුම් පත්‍ර කොහොම ඉල්ලුවත් මේ අයව අස්සසුමට බඳවගන්නේ නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඇත්තරම මමත් මෙන්න මේ තීන්දුවට ගොඩක් කැමතියි. මොකද කියනවා නම් අස්සසුම කියන්නේ දුගී දිලිඳු මිනිස්සුන්ට දෙන්න ඕන දෙයක් මිස නැත්තම් පොහොසත් දුප්පත් රජයේ රැකියා කරන පොහොසත් කට්ටියට දෙන්න ඕන දෙයක් නෙමෙයි. මේක දිලිඳු දුප්පත් වැටුප 15000ට වඩා අඩු කට්ටියට දෙන්න ඕන එකක් මිස මෙන්න මේ වගේ දුප්පත් රජයේ රැකියා කරන අයට කට්ටියට ඒ වගේ කට්ටියට සල්ලි වතු පිටි ඉඩම් තියෙන කට්ටියට යාන වාහන තියෙන කට්ටියට දෙන්න ඕන දෙයක් නෙමෙයි. ඉතින් මේක දුප්පත් මිනිසාගේ එදා වෙලවත් කන්න හොයන්න නැති ඒ වගේ දිලිඳු මිනිස්සුන්ට දෙන්න ඕන දෙයක්. ඉතින් ඇත්තටම මෙන්න මේ රජයෙන් අරන් දින තීරණය ගොඩක් ලොකු දෙයක්. ඇත්තරම ලොකු දෙයක්. ගොඩක් කට්ටියට කනගාටු වුණත් ඉතින් මේකෙන් ගොඩක් කට්ටිය ගසා කරනවා. ඒ කියන්නේ අස්සසුම තියෙන කට්ටිය, ඒ කියන්නේ මේ වෙනකොට වතු පිටි යාන වාහන තියෙන කට්ටිය වුණත් මෙන්න මේ අස්සසුම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක හොඳ ක්‍රියාමාර්ගයක්. ඉතින් ඉදිරියේදී මේකේ තොරතුරු කොහොමද වෙන්නේ කියලා ඔයාලව දැනුවත් කරන්නම්. ඒ කියන්නේ මේක කොහොමද වෙන්නේ. ඉතින් ඒ වගේම කවදාද මේක ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ තොරතුරු හරියටම දැනගන්න ඔයාලට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඉස්සරහට අනිවාර්යයෙන්ම රජයෙන් නිකුත් කරපු ගමන් තීරණ මම ඔයාලව දැනුවත් කරලා නම් ඒ හින්දා නාලිකාව සමග දිගටම එකතුලා ඉන්න. ඉතින් එහෙනම් කියන්න තියෙන්නේ සුබ දවසක්. එහෙනම් ඕගොල්ලොන්ට අලුත් තොරතුරු එහෙම තිබ්බොත් එහෙම මම අස්සසුමින් අරගෙන එන්නම්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.